ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. Microsoft Office package එකේ access කියලා කියන්නේ databases එහෙම නැත්නම් දත්ත පද්ධති හදන්න ඒ හදපු දත්ත පද්ධති ආවත්කාලීන කරගෙන යන්න අපි උදව් කරගන්න software එකක්. එතකොට access වල අපිට දැන් Outlook appearance එකම පේනවා අනිත්වට වඩා පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ access වලදී අපි මුලින්ම database එක save කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඒක ඇතුළේදී අපි ඒ database එකක් ඇතුළේදී objects create කරන්න ඕනේ. ඒ objects තමයි tables, queries, reports, forms. දැන් මෙතන මේ icons වල තියෙනවා create යටතේ tables, queries, forms, reports, macros. ඔය වගේ objects අපිට create කරන්න පුළුවන් database එකක් ඇතුළේදී. එතකොට ඒ objects වලින් මුලින්ම අපි create කරන්න ඕන object එක තමයි table එකක් කියලා කියන්නේ. table එකක් create කරන්නේ නැතුව අනිත් කිසිම object එකක් database එකක් ඇතුලේ access database එකක් ඇතුලේ create කරන්න බෑ. එතකොට මේ වම් අත පැත්තෙන් පෙන්නන panel එකේ screen එකේදී අපිට පෙන්නනවා අපි දැනට create කරලා තියෙන objects මොනවද කියලා. දැන් මේ මම create කරපු database එකක් library system කියලා. මම මේක ඇතුලේ tables දැනට 4ක් create කරලා තියෙනවා. member, book, bureau and sales කියලා tables 4ක්. දැන් මම මේ example එකක් කියන්නේ. එතකොට දැන් මේ member table එක. මේ තියෙන්නේ member table එකමයි. එතකොට මේ member table එකේ මෙන්න මේවට කියන්නේ අපි fields කියලා. member ID, member name, date of birth, national ID, gender, address මෙන්න මේවා fields. එතකොට මෙන්න මේ මට්ටමට database එකක table එකක් create කරලා data enter කරගන්න තැන දක්වා අපි කොහොමද develop කරගන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ඔන්න මම මේ විදියට type කරනකොට මේ record එක අපිට type කරගෙන යන්න පුළුවන්. ඒතර මේ විදියට දැන් Excel වල නම් මෙහෙම screen එක spreadsheet එක අපිට පෙන්නනවා. ඒතකොට අපිට ඒක type කරගන්න පුළුවන්. හැබැයි access වල එහෙම නෙමෙයි මේ table එක දැන් අපි මේ ඉන්න data enter කරන view එකේ හරිද data enter කරන view එකේ මේක මම මෙතන right click කරලා design view එකට ගිහිල්ලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි අපි table එක design කරගෙන තියෙන්නේ. දැන් මෙතන field names තියෙනවා, data types තියෙනවා. ඒ අදාළ field name එකට relevant data type එක අපි select කරලා තමයි table එක create කරන්න ඕන. දැන් මේ විදිහටම මෙතන book table එක තියෙනවා. ඒකෙත් මම design view එක පෙන්නන්නම්. ඊළඟට bureau table එක තියෙනවා. මේකෙත් මේ විදිහටම අපි design කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ අතර relationships මේ විදිහට create කරලා තියෙනවා. ඒ මට්ටමට database එකක් කරන්නේ කොහොමද කියලා අපි බලමු මුලින්ම.